අපි අද ලස්සන ජනකතාවක් චූටි දුවලා පුතාලා වෙනුවෙන්ම අරගෙන ආවා. අද කතාවේ නම තමයි කැකිල්ල රජ්ජුරුවෝ. එක්තරා කාලෙක කැකිල්ල කියලා රජ කෙනෙක් රට පාලනය කළා. මේ රජ්ජුරුවෝ මෝඩ නඩු තීන්දු දීම ගැන නම් හොඳටම ප්‍රසිද්ධයි. හැමෝම කිව්වේ මෝඩ තීන්දු දෙන්න නම් කැකිල්ල රජ්ජුවන්ට ඉහලින් කෙනෙක් නෑ කියලා තමයි. එක දවසක් තමන්ගේ ගේ කඩා වැටෙන්න දුප්පත් ගෑනු කෙනෙක් රජ්ජුරුවෝ ළඟට ඇවිත් පැමිණිලි කළා. ඇයගේ මුහුණේ තිබුණේ මහත් ශෝකයක්. දේවයන් වහන්සේ, අනේ මට ලොකු අසාධාරණයක් වුණා. මගේ පොඩි ගේ කඩා වැටුණා. මේකට වග කියන්න ඕනේ ගේ හදපු අය. මට දැන් ඉන්න තැනක් නැති වුණා. "What? ගේ කඩා වැටුණා? මේ බරපතල වරදක්. රාජපුරුෂේනි, වහාම මේ ගේ හදපු අයව අධිකරණයට කැඳවන්න. ඔවුන් මේකට වග කියන්න ඕනේ." රජ්ජුරුවෝ ගේ හදපු බාසුන් නැහැව ගෙන්වලා නිදහසට කරුණු ඇහුවා. "තමුන් තමයි මේ ගෑණියගේ ගේ හැදුවේ නේද? එහෙනම් කියනෝ බලන්න. ඇයි මේ ගේ කඩා වැටුනේ? මේකට වග කියන්න ඕනේ කවුද?" දේවයන් වහන්සේ, අනේ මම තමයි මේ ගේ හැදුවේ. ඒත් ගේ කඩා වැටුනේ මගේ වරදින් නෙවෙයි. ඒක බදාම අනාපු අයගේ වරදක්. එයාලා බදාමට වතුර වෙඩි කළා. බදාමට වතුර වෙඩි වුණාම කොහොමද ගේ ශක්තිමත්ව තියෙන්න දේවයන් වහන්සේ? එහෙමද? බදාමට වතුර වෙඩි කළා. මේක නම් නොසලකිලිමත් කමක්. රාජපුරුෂයනි, වහාම මේ බදාම අනපු ගෝලයාව අධිකරණයට කැඳවන්න. ඔහුට මේ වරදට දඬුවම් දිය යුතුයි. කැකිල්ලේ රජ්ජුරුවෝ ගේ හදපු බාසුන් නැහැව නිදහස් කරලා ඊළඟට බදාම අනපු ගෝලයාව අධිකරණයට කැඳවලා නිදහසට කරුණ ඇහුවා. "ඔහෙද බදාමට වතුර වෙඩි කළේ? තමුන්ගේ නොසලකිලිම් නිසා මේ ගෑණියට ගේ නැති වුණා." "අනේ මගේ වරදක් නෙවෙයි. මම කොහොමටවත් හිතලා වතුර වෙඩි කළේ නෑ. බදාම අනණ්ඩ වතුරගින කලගෙඩිය කට හරිම විශාලයි. ඒ නිසා තමයි මට නොදැනීම බදාම ගොරට වතුර වෙඩි උනේ. මේකට වන්දි ගේන්න ඕනේ කලය හදපු මිනිහා තමයි දේවයන් වහන්සේ. ඒක ඔගේ වරදක්." "කලය හදපු මිනිහා? මේතරම් පුදුමාකාර සිද්ධියක්. රාජපුරුෂේනි, වහා මේ කලය හදපු අයව අධිකරණයට කැඳවන්න." "තමුන් තමයි බදාම අනාපු ගෝලයාට වතුර වෙඩි වුණ කලය හැදුවේ නේද? තමුන් මේ කලයේ කට ලොකුවට හදපු නිසා ලොකු කරදරයක් වෙලා තියෙනවා. ඒ නිසා මේකට තමුන් වන්දි ගෙවන්න ඕනේ." "අනේ දේවයන් වහන්සේ, මගේ වරදක් නෙවෙයි. මම කලය හදනකොට මං හරිම ප්‍රවේශමින් හිටියේ. ඒත් එකපාරටම පාරේ ලස්සන කාන්තාවක් ගියා. මං ඒ දිහා බලාගෙන හිටියා. ඒ දිහා බදාගෙන කලය හදද්දි මට නොදැනීම කලේ කට ලොකු වුණා. ඒ නිසා මේකට වැරදිකාරී ඇයයි දේවයන් වහන්සේ. ඔහු මාව රවට්ටලා." එහෙමද? ලස්සන කාන්තාවක්. මේක හරිම පුදුමාකාර සිද්ධියක්. රාජපුරුෂයනි, වහා මේ ලස්සන කාන්තාවව ගෙනෙන්න. ඇයගෙනුත් ප්‍රශ්න කළ යුතුයි." රජ්ජුරුවෝ ඒ කාන්තාව ගෙන්නලා නිදහසට කරුණු ඇහුවා. "නුඹ නිසා මේ තරම් කරදරයක් වෙලා. නුඹ ලස්සනට හිටපු නිසා කල හදන්නාට වරදක් සිදු වුණා. මේකට හේතුව කුමක්ද? ඇයි නුඹ එතරම් ලස්සනට පාරේ ගියේ?" "ජුතුමනි, අනේ මගේ වරදක් නෙවෙයි. මම හිටියේ හරිම කලකිරීමෙන්. නගරයේ ඉන්න රන්බඩු සාදන්නා මගින් මුදල් අරන් කරාබු දෙකක් හදා දෙන්නේ නැටිව මගේ ඇරියා. මම එදා ගියේ ඒ රන්කරුවා හොයාගන්න තමයි. ඒ නිසා මේකට වැරදිකාරයා රන්කරුවයි. දේවයන් වහන්සේ, ඔහු මාව රවට්ටලා තමයි. මේ සියලු ප්‍රශ්නවලට මුල මේ රන්කරුවා තමයි. රාජපුරුෂයනි, වහාම රන්කරුවා රැගෙන එන්න. ඔහුට මේ වරදට දඬුවම් දිය යුතුයි." රන්කරුවා බොහොම බැගෑපත්ව රජු ඉදිරියට ආවා. ඔහු දැන සිටියා ඔහුට දඬුවම් ලැබෙන බව. "දේවයන් වහන්සේ, අනේ මම මේ සියල්ලටම වැරදිකරුවා තමයි. මට සමා වෙන්න. ඒ නිසා ඔබ වහන්සේ දෙන ඕනෑම දඬුවමක් විඳින්න මම ලෑස්ති. මට සමාව දෙන්න." පුදුමයෙන් රන්කරුවා දෙස බලමින්, "තමා අඬන්නේ ඇයි? මම තවම දඬුවම දුන්නේ නැහැනි." අඬමින්ම දෑත් නමමින්, "ඔබ වහන්සේ මාව මගුල්ලැතාලවා මරවන්න නියම කරાવી කියලා මට හිතෙනවා. එතකොට මගුල්ලැතා උගේ ලස්සන දල දෙක මගේ කෙට්ටු ශරීරයට අනීවි. මම හරිම කෙට්ටුයි දේවයන් වහන්සේ. ඒ දල දෙක මගේ ශරීරේ පසාරු කරගෙන ගිහින් බිම ඇනිලා කෙඩිලා යාවි. ඒ මගුල්ලැතාට දුකක් දෙන්න මට බෑ. මගුල්ලැතාට හානියක් වේවි. ඒ නිසා උපන් දුකට මම අඬනෝ දේවයන් වහන්සේ." ඔළුව වනමින්,
ඔව් රන්කරුවා කියන කතාවත් ඇත්ත. මගුල්ලතාට හානියක් සිදු විය යුතු නැහැ. රාජපුරුෂේනි, වහාම මගුල්ලතා ලවා මැරවීමට සුදුසු හොඳට තරබාරු මිනිහෙක් නගරෙන් සොයාගෙන එන්න. මගුල්ලතාගේ දල ආරක්ෂා කරගත යුතුයි. රාජපුරුෂෝ රජ්ජුරෝ කිව්ව විදිහට නගරේ හිටිය මහත මිනිහෙක් අල්ලාගෙන ඇවිත් මගුල්ලතා ලවා අන්නවා මැරුවා. හිංසක මිනිහා මේ කිසිවකට සම්බන්ධ නැහැ. මේ ඔක්කොම උනේ ගෙයි බිත්තියක් කඩා වැටිච්ච එකට වැරදිකාරයා හොයන්න ගිහිනුයි. අපුරු තීන්දුව නේද? කැකිල්ලේ රජුරුවන්ගේ තීන්දුව ගැන ඔබට දැන් තේරෙනව ඇති නේද?